Friday Special. Friday Special. මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව අතිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බා? අනේ මන්දා හරි ටෙලිෆෝන් නම්බරේ නම් ගැහුවා. හරි ඔය රින් වෙන්නේ. හලෝ පල්ලම්පොල්ල ස්ටේෂන් නමතනවා. හරි මේ මහත්තයා ඔය පල්ලම්පොල්ල ස්ටේෂන් එකේ ස්ථානාධිපතිතුමාද? ඔව් මම තමයි පල්ලම්පොල්ල ස්ටේෂන් එකේ ස්ථානාධිපතිතුමා. මේ දැන් පැය භාගයකට උඩදී කෝච්චියක් ගියාද ඔතනින් කසන බිබිල පැත්තට? ඔව් මෙතනින් නම් ගියා. හැබැයි ඒක කසන බිබිලටම ගියාද කොහේ ගියාද කියලා මට හරියටම කියන්න බෑ. ඔයා මොකක් හරි මීඩියා එකකින් කතා කරන්නේ? නෑ මීඩියා එකකින් නෙමෙයි මේ ටෙලිෆෝන් එකකින් කතා කරන්නේ. නෑ බොරු කියන්න එපා. ඔයා මීඩියා එකකින් නේද? ඔය මීඩියා වලින් තමයි අරව මේ වහන්නේ අපි දන්නවනේ. නෑ මම මේ සාමාන්‍ය පුරවැසියෙක් අහන්නේ මේ ඒ ගිය කෝච්චිය මේ කසන බිබිලට ගියාද දන්නේ නේද? දන්නේ ඉතින් මං කිව්වේ මං ස්ටේෂන් එකේ ඉන්නවා මිසක් මට බෑනේ කෝච්චිය පස්සේ දුවන්නේ ඒකනියෝ. මහත්තයා මං වැදගත් දෙයකටයි අහන්නේ විහිළු නොකර ඒ කෝච්චිය කසන බිබිලට ගියාද කියන්නකෝ. මේ හලෝ ඔය මීඩියා එකකින් නේද කතා කරන්නේ? ඕගොල්ලෝ මෙතන අපෙන් කෝච්චි කියනෝ කිය විස්තර අපේ කතාන්දින් මාරගෙන ඊගාවට වරටට බැහැල ප්‍රචාරය කරාම අපි නිකම්ම නෝන්ඩි වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඔයාට ෂුවර් නෑ ඔතනින් පාස් වෙලා ගිය කෝච්චිය කසන බිබිලට ගියාද කියලා. ඒකද? කියන්න බෑනේ. මන් නෙමෙයි කෝච්චිය ලවන්නේ. හරි. දැන් එහෙනම් මට කියන්න ඔය මහත්තයා ඔතනින් ටිකට් දෙන්නේ කොහොමද කසන බිබිලෙන් බහින මගීන්ට? ඉතින් මිනිස්සු ඉල්ලන්නේ හින්දා දෙනවා. මම බලන් ටිකට් දෙනව නෙමෙයිනේ. අනේ මහත්තයෝ මේ වඳින්න පොඩ්ඩක් කසන බිබිල ස්ටේෂන් එකට කෝල් එකක් දීලා අහලා බලන්නකො කෝච්චිය හරියට ගියාද කියලා. මගේ ගාව කසන බිබිල ස්ටේෂන් එකේ නම්බරේ නෑ. මං තව විනාඩි 5කින් මහත්තයාට ආයෙ ගන්නම්කෝ. අනේ අහලා කියන්නකො තරහ නැතුව. මොකටද හලෝ පල්ලම්පොල්ල ස්ටේෂන් එකෙන් කසන බිබිලට කෝච්චියක් ගියාද කියලා දැනගන්න ඔය තරම් තියෙන අමාරුව. මම මේ කෝච්චි පාරේ නිකන් වාඩි වෙලා ඉන්නකොට දන්නේම නැතුව නිින්ද ගියා. තේරුණාද මහත්තයාට? නිින්ද ගියා. ඒ අතරේ මාව යට කරගෙන කෝච්චිය ගියාද කියලා ෂුවර් කරගන්නයි ඇහුවේ. කෝච්චිය ඔයව යට කරගෙන ගියා නම් මට වැඩි හොඳට ඒක ඔහේ දන්නව ඇතිනේ. නෑ මහත්තයා තේරුම් ගන්නකෝ මම දැන් ඉන්නේ අපායේ. මේ රාම රජුරෝ මයෙන් අහනවා මලේ කොහමද කියලා. මට heart attack එකකුත් තිබුණා. ඒකයි මේ ෂුවර් කරගන්න අහන්නේ දෙකෙන් කොයි හේතුවෙන්ද මලේ කියලා දැනගන්න. කෝච්චියට අහුවෙලාද heart attack එකෙන්ද කියලා ඉවරලා. එහෙනම් කියනවා heart attack එකකින් මලේ කියලා. මොකද දැන් පැය 24 කින් මේ කෝච්චි ස්ට්‍රයික් කෝ. Roll Friday Special. Friday Special. Patirol. වටිනා යමක් අතට දෙන්න ඔය වාසනාවන්ත අතල්ලන්න බලන්න. මගේද? ඔව් අතල්ලන්න. මේ මොකක්ද දෙන්නද අතල්ලන්න කියන්නේ? වටිනා යමක් මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වන්නා වූ වටිනා පොතක් පුස්තකයක්. පොතක්? ඔව්. මොන පොතක්ද? මහත්තයෝ විවාහක සෑම පුරුෂයෙක්ගේ අතේම තිබිය යුතු වටිනා පුස්තකයක්. මිල රුපියල් 400ක් වෙනවා කඩේ සාප්පුවේ. මම දෙන්නේ 150යි. නෑ රුපියල් 400යි කියලා පොතේ මිල සඳහන් කරලා 150ට දෙන එක අලුත්ම පොත් විකිණීමේ ජාවාරම බව අපි දන්නවා හොඳට. තේරුණාද? අනික ඕවා පොත් සාප්පුවල කොහෙත්ම නෑනේ. ඕවා මේ අතේ තියාගෙන විකුණන අලුත්ම පොත් මගඩිනේ. නෑ මහත්තයා. මොකද්ද? මේ පොතේ කතරු මමයි පොත ලිව්වේ. මමයි විකුණන්නේ. අතරමැදියෝ නෑ. මේ පොතෙන් කියවෙන්නේ සමුන්
ඔහුගේ බිරිඳගෙන් වචනයක් නාහ පුරුෂයෙක් කොහොමද තම පුරුෂාධිපත්‍යයෙන් ජීවත් වන්නේ කියන එකයි වටිනා පොතක්. ගන්න මහත්තයා 150යි. කොහොතල්ලන් මට ඉතින් ඔය පොත්වලින් වැඩක් නෑනේ. වැඩක් නෑ කියන්න එපා මහත්තයා. දැන් බලන්න මහත්තයා දිහා දැක්කහම මට කියන්න පුළුවන් බිරිඳ නිසා නොයේක් තාඩන පීඩන වලට මුහුණ දෙන මහත්තයෙක් කියලා. ඒක නිසා මේ පොත අරන් ගිහිල්ලා කියවලා හෙට ඉඳන් සිංහෙක් වගේ බිරිඳ ඉදිරියේ හැසිරෙන්න මහත්තයා. සිංහෙක් වගේ. ඔව්. 150ට පාඩු වෙන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඔක වැඩක් නෑනේ මට. වැඩක් නෑනේ. ඔය පොත ගිය සුමානෙවත් හම්බ වුණා නම් මං ගන්නවා. ඒකනේ. ඇයි මොකද වැඩක් නෑ කියන්නේ? ඒ කිව්වේ ගිය සුමානේ තමයි අපේ ඩිවෝස් නඩුවේ තීන්දුව දුන්නේ දෙන්න දෙපැත්තට වෙන්න. ඒකනේ. එහෙමද? ඒකනේ. කවන්නේ මහත්තයා. පොතක් ගන්න පාඩුවක් වෙන්නේ නෑ. ආයේ තව කසාදයක් බඳින්න මහත්තයාට වයස තියෙනවනේ. ගන්න පොතක්. අපේ පොත් නම් එපා. මොකද ලුණු පොල් කට්ට ගිලිච්ච මිනිහා ඔය හිතනවාද මූදේ නාන්නේයි කියලා. ඒක නිසා ආයේ කසාද මැදිලි නෑ. ඒක නිසා පොත් ඕනෙත් නෑ. හරිද? මම යනවා. ඇත්තද? ඔව්. එහෙනම් ඉතින් මොනව කරන්නද නේද? මේ මාත් යන්න මහත්තයා එන. මේ පොඩ්ඩක් ඉන්න. ඇයි මහත්තයා? දැන් ඔය පොත ලිව්වේ ඔහේ නම් ඔහේගේ පෞල් ජීවිතේ අතිසාර්ථක ඇතිනේ. මම නිකන් ඇහුවේ මොන විකාරද මහත්තයා? මහත්තයා මේ දැන් අර කසාද බැඳලා ඩිවෝස් වෙලා ආයේ කසාද බඳින්නෙත් නෑ කිව්ව නිසායි මම මේ කතන්දරේ කියන්නේ. මේ මගුල් උලව් පොත ලිව්ව හින්දා තමයි අපේ ගෑණි මට පයින් ගහලා දොට්ට දැම්මේ. නැත්තම් මහත්තයා හිතනවාද මේ ලෝක ප්‍රසිද්ධ පොත් ලියන කතුරු කෙනෙක් පාරක් ගානේ පොත් විකුණයි කියලා යන්නේ නමන් නැතුව. පයින් ගහලා දොට්ට දැම්මේ අපේ ගෑණි. ඔව්. එහෙමද? ඔව්. Party Roll Friday Special. Friday special. Party roll. ඔමයි කරලා නවත්තනවා. ඔය ඩ්‍රයිවර් උන්නේ බෑලා එන්න බලන්න. මේ ඇයි දන්නේ සර් ලොරිය නැත්තේ? කෝ ලයිසන් ඉන්ෂුරන්ස් ආදායම් බලපත්‍ර ගන්න බලන්න. මේ තියෙනවා සර්. මේ තියන්නේ මේ ඔක්කොම තිතට තියෙනවා. ඔන්න ලයිසන්, ඔන්න ඉන්ෂුරන්ස්, මේ ඔන්න ආදායම් බලපත්‍රය. අන්න හොඳයි. නීත්‍යානුකූල ලියකියවිලි නිවැරදිව තියෙනවා නම් ඔයගොල්ලන්ටත් ලේසි අපටත් ලේසි. තේරුණාද? ඒකනේ අපි එහෙම තමයි. එන්න සර් පොඩ්ඩක් කොයින. මේ මොනවද මේ ලොරිය තියෙන්නේ? මොනවද මේ ලෝඩ් එක? මේක මෙව්වා කඳන් ලෝඩ් එකක්. මට පේනවා කඳන් ලෝඩ් එකක් බව. ඒකයි මම නැවැත්තුවේ. මොනවද જાතිය? මොනවද මේ? සර් මේ තනිකර මේ කුමුක් කඳන්. මොනවද කුමුක් කඳන්? ඔව්. රයිට් ගන්න බලන්න කුමුක් කඳන් ප්‍රවාහණය කිරීම සඳහා බලපත්‍රය මට ගන්න. සර් මේ බලපත්‍රයක් නැහැ. මේ අපිට ඉතින් මේ අපිට තියෙන අයිතිය මත තමයි අපි ප්‍රවාහණය කළේ. මොකද්ද තමුන්ට තියෙන අයිතිය? කඳන් ප්‍රවාහණය කරන්න තමුන්ට තියෙන අයිතිය මොකද්ද? ප්‍රොමිට් නැතුව. සර් ඉතින් මෙහෙමනේ දැන් මේකයි දැන් සර් මට කියන්න. සර් අඹ පැලයක් හිටවන්නේ ඇයි? අඹ පැලයක් හිටවන්නේ අනාගතේ අපේ දූ දරුවන්ට ප්‍රයෝජනෙට ගන්න. අන්න හරි. ඒ වගේ අපේ මුතුන් මිත්තෝ මේ කැලෑ ගස් වැව්වේ අපට ප්‍රයෝජනෙට ගන්න. ඉතින් මොකටද ඒවා කපලා දින්න බොමින්? එහෙමද? ඔව් සර්. දැන් එතකොට ඔය තියෙන තමුන්ගේ මුතුන් මිත්තෝ වවපු ගස්ද? ඔව් සර් මේ තේරම අපේ මුතුන් මිත්තෝ වවපු ගස්නේ. සර්ට කියන්න දැන් ඔය අපේ මුතුන් මිත්තෝ මේ වෙලාවේ දිව්‍ය ලෝකේ ඉඳලා බලාගෙන ඇති අනේ අපේ මුණුබුරාලා මේ වෑම් ප්‍රයෝජන ගන්නවා නේදෝ කියලා සාදු කී කල්පනා කරනවා ඇති බලන්නකො ඉතින් නේද? හොඳයි. එහෙනම් ඕක අරගෙන යනවා ගිහිල්ලා ප්‍රයෝජනෙට ගන්නවකෝ. සර් මං එහෙනම් යන්නම් මේ සර්. දැන් මේ සර්ගේ මුතුන් මිත්තෝ මුකුත් ගස් එහෙම වැව්වේ නැද්ද? සර්ලට ප්‍රයෝජනෙට ගන්න වන් නිකන් වැඩකට නැතුව මේ නිකන් ඇහුවේ. අපේ මුතුන් මිත්තෝ නම් වවපුවා ඔන්න අපි අරන් යනවා. ඒකත්. දැන් සර්ලගේ මුතුන් මිත්තෝ මොනවද කොලේ? වැව්වා. ඒ වවපු ගස් වලින් තමයි මේ බැටම් පොළු හදලා තියෙන්නේ. මං දැන් ඒක ප්‍රයෝජනෙට ගන්න තමයි මේ යන්න හදන්නේ. පුළුවන් නම් ඊට කලින් ඔය ඵලයන් නැත්නම් මම මේක ප්‍රයෝජනෙට ගන්නවා. අයි කතා දෙකක් නෑ ගොයියෝ. මුතුන් මිත්තෝ වවපු ගස්. Party Roll Friday Special. Friday special. Party roll.
සිල්ලර කඩේ ණය පොත දැන් එන්නම පිරෙනවනේ. ණයට ගන්නවා මිසක් කෝ මේ ණය දීමක් මොකුත් නැහැනේ. මොකෝ මුදලාලි නිකන් කට නිකන් විරවිලා. නිකන් හරියට හෙන වැදිච්ච පඩික්කම වගේ. මගේ මොකුත් ආගන්න එපා හේ. නෑ නිකන්. ඒනවනේ මේ ගමේ කාලගේ ණය ගන්න දුණු පොත්. මේ පොත් පිළිලා. මෙහෙම ගියොත් මට ගෙවල් ඉඩම් උගත් කියලානේ මේ ගමේ කාලට ණයට කන්න දෙන්න වෙන්නේ. ඉතින් මමයි ණයට දෙන්නේ. මම කරන්නේ බඩු කිරණ එක විතරනේ. මුදලාලිගේ දූල තුන්දෙනා තමයි සැරින් සැරේ මේ කඩේ ඉන්න වෙලාවට ණයට දෙන්නේ. අනිත් කෙනා මුදලාලිගේ පවුල. ඒක නම් ඇත්ත. කරන්න බෑ මේ පවුලයි කෙල්ල තුන්දෙනයි එක මේ කඩේ. හරියට. හිටුකෝ අද මම මේ 4 දෙනාම ගෙන්නලා පෙළට තියලා බනිනවා ණයගත්තුන්ට බලන් හිටියොත් උණ ගැනෙන්න. ඔව්. බෑ කොබෑ මේ පවුල මහෝගනී. කොහේ හරි තැම්බිලාට මුදලාලියෝ. ඔව් ඒක නම් හැබෑව. ඔව්. කොහේ ලොකු කෙල්ල? ඇල්බීසියා. කොහේ අන්තරස් දාන වෙලාවද මන්ද මේ කියලා. බලමු මද්දුම කෙල්ලට කතා කරලා. ගිනිසීරියා. එකෙක් නෑනේ මේ බලපන් කොල්ලෝ කිසි කෙනෙක් මේ වගකීම ගන්නෙ නෑනේ. මුදලාලි. බලන්න මුදලාලි බාලදුවට කතා කළා. බාල කෙල්ල 100. ඕපිසාචෝ මේ ගෙදර කෙල්ලෝ සෙට් එකයි මදර් බෝඩ් එකයි එකක්වත් නෑනේ. මොනවද මුදලාලි? මෙලහකට ටීවී එකේ සිංහලෙන් හඬ ගවපු ඉන්දියන් ටෙලිනාට්‍යයක 1,85,721 වෙනි කොටස බලනවා ඇති. තාත්තා මට කතා කළාද තාත්තා? ඇල්බීසියා. මේ කෝ මේ ගිනි සීරියා එහෙම පේන්නවන්නේ නෑනේ. එයාලා තාත්තා Facebook එකේ තාත්තා. එතකොට කෝ මහෝගනී මේ අම්මා කෝ? අම්මා Skype එකේ ඇන්ටි කෙනෙක් එක්ක පුස්තාම්බුවක් දාන්නේ කිරිගල්ලෝ. අනේ මන්ද. ඇල්බීසියෝ. ඇයි මේ ඔය ළමයි මේ ගමේ කාලට මන් නැති වෙලාවට ණයට බඩු දෙන්නේ? පවුනේ තාත්තා ගමේ මිනිස්සු. පව්? දැන් එතකොට ණයට දීලා මම මෙතන බංකොලොත් තුනොත් පව් නැද්ද? තේරම ණයකාරින්ට ලියුම් යවනවලා 2012 දෙසැම්බර් ලෝක විනාශයට කලින් ණය ගෙවන්න කියලා. නැත්තම් ඕකු ලස්සනට මගාලි ලෝක විනාශයෙන් පස්සේ. ඔව් තේරම ලියුම් හරි ගස්සනවා. මොනවාද තාත්තා මේ කියන්නේ? මොකද්ද? ලෝක විනාශයෙන් පස්සේ සල්ලි හම්බුනත් ඇති වැඩක් තියෙනවේ. බබ්බට වැඩක් නැතුණාට මට වැඩක් තියෙනවා. කොහොමද තාත්තට වැඩක් වෙන්නේ? ලෝකෙ විනාශ වෙනවා කියන්නේ සීරම විනාශ වෙනවා කියන එකනේ තාත්තා. ඒ වුණාට ණය ටික එක්කාසු කරගත්තොත් ඔය කියන විනාශයෙන් පස්සේ දෙයියනේ කියලා අත්පිට මුදලට විතරක් බඩු විකුණන්න පුළුවන් කඩයක් දාගන්න පුළුවන් නේ. බලන්න තේරෙනවද? Party Roll Friday Special. Friday special. Party roll. Hey, sexy lady, open Gangnam Style. Ane ammo sexy lady, open Gangnam Style. මොකද්ද සුලං අයියා ඔහේ කියන්නේ? මාර සින්දුවක් නේ. මේ ඇවිල්ලා අපේ පැරණි පංකවි. පංකවි? ඔව්. පංකවිද එහෙම නැත්නම් ෆන් කවිද? නෑ පංකවි. ඔය ඉස්සර ලලනාවෝ පං කපනකොට කිව්වා පංකවි. sexy lady open Gangnam Style. දැන් ඔගේ තේරුම මොකද්ද සුලං අයියා? තේරුම නේද? hey sexy lady. ඒ කියන්නේ හා සුන්දර ලන්දේ. එතකොට ඕපන් Gangnam Style. ඒ කියන්නේ ඕපන්. ඕ කියලා කියන්නේ අය කියන එකයි. අය. ඔව්. පන් කියලා කියන්නේ මේ පන් පැදුරු යන පන්. ඕපන් කියලා කියන්නේ අය පන්. ඒ කපලා ගන්න ස්ටයිල් එක. ඕපන් Gangnam Style. ඒ ජන සංගීතේ හැටි අපේ. අනේ නිකන් ඉන්නවා සුලං අයියා. ඕපන් ගන්න
ගන්නම් ස්ටයිල් කියන්නේ මේ දවස්වල හෙළ famous සින්දුවක් නේ. හෙන හිට් එකක් නේ. ඔව්. ඔහෙලා වගේ අයට ඕ අපිට මේ අපේ පරණ පංකවිනේ. දැන් බලන්න ඔයලා පෞගිය කාලේ කොළවැරි කියන එකක් අල්ලගෙන නැටුවා. ඈ කොළවැරි සින්දුවත් ඔයගේ පරණ පංකවියද? නෑ කොළවැරි කියන්නේ පංකවියක් නෙමෙයි. කොළවැරි කියන්නේ ගොයම් පාගනකොට කියන කවියක්. ගොයම් පාගනකොට? ඔව් දැන් හරකුන්ගෙන් කොළ පාගනකොට ජහවන ඕ කොළවැරි දී පාපා ඕ ජහවන පාපා ඔක්කොම අපේ ජනගී බං. හරි. ඕ අපේ ඇඟේ ලේවල තියෙන හින්දානේ ඕ ඇහෙනකොට අපිට නිකන් ෆෝම් වෙන්නේ. ඔය උඹලා ෆෝම් වෙලා දඟලන්නේ ඒකනේ. කොළවැරි දී පාපා ඔය වරහන් තනිකර අපේ